මේක ජීවිතය ගැන හරි ලස්සන ධර්මතාවයක්. මොකක්ද දන්නවද? අංගුලිමාල මහරහතන් වහන්සේගේ ජීවිත කතාව ඔයාලා අහලා තියෙනවද? අංගුලිමාල මහරහතන් වහන්සේට ජීවිතයේ ගොඩාක් තැන්වල හතුරු ඉඳලා තියෙනවා. මොකද උන්වහන්සේ ඔයාලා දන්නවා ඇඟිලි මාලයක් හදාගෙන ඉවර වෙලා අවසානට ගුරුවරයාගේ කීමට කීකරු වෙලා නිවන් දැක්ක මහරහතන් වහන්සේ කෙනෙක්. හැබැයි අංගුලිමාල මහරහතන් වහන්සේගේ හිතේ තිබුණෙම ගුරු ගෞරවය. අංගුලිමාල මහා සෑයේ තියෙනෙත් උතුම් තේජානුභාවයක්. ඉතින් ජීවිතේ ඔයාලා හැමෝටම සතුරු ඉන්න පුළුවන්. ඉතින් සතුරු ඉන්නවනම් අංගුලිමාල මහරහතන් වහන්සේම සරණ යන්න. ඊට එහා දෙයක් නම් මන් දන්නේ. ජීවිතේ කොයිම මොහොතක හරි මොනම මොහොතක හරි ඔයාගේ ජීවිතේට මොනියම් බලවේගයකින් හානි කරන්නවුත් බුදුන් සරණ ඇර වෙන කිසිම සරණක් යන්න එපා. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං.